හැමෝවම ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අද මම අරගෙන ආවේ අලුත් මාළු වලින් වැඩිපුර ප්‍රමාණයක් කට්ලට් හදාගන්න වීඩියෝ එකක්. එහෙනම් බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මේ තියෙන්නේ අවශ්‍ය දේවල් ටික. මුලින්ම මම කළේ මාළු කෑල්ල අරගෙන කොරෙහෙම සුද්ධ කරලා හොඳට සෝද ගන්න එක. මේ මාළු කෑල්ලේ බර කිලෝ 1.5ක් තිබුණා. ඇත්තටම මේක ටිකක් පරණ වීඩියෝ එකක්. මම channel එක පටන් ගත්ත මුල් කාලේ වගේ තමයි මේ වීඩියෝ එක කළේ. ඊළඟට සෝදලා පිරිසිදු කරගත්ත මාළු කෑල්ල මේ විදියට මම කපා ගත්තා. ලොකු කට්ට ඉවත් කරගත්තු මේ මාළු කෑල්ල දැන් තම්බ ගන්නයි හදන්නේ. ඊළඟට මම කළේ භාජනයක් අරගෙන කරපිංච සහ බේ ලීෆ් කොළ ටිකක් අඩියට දමා ගන්න එක. ඊට පස්සේ මේ විදියට මාළු කෑලි දෙක තියාගෙන ලුණු, ගම්මිරිස් කුඩු, කහ කුඩු ටික එකතු කරගත්තා. ඊළඟට වතුර ටිකකුත් එකතු කරලා ලොකු ගොරක කෑලි තුනකුත් එකතු කරලා ලිපේ තියලා තම්බ ගත්තා. ටික වෙලාවකට පස්සේ අනිත් පැත්ත මේ විදියට හරව ගත්තා. මේ තියෙන්නේ හොඳට තම්බගත්ත මාළු කෑලි දෙක. ඊුණාට පස්සේ කටු හැම ඉවත් කරලා හොඳට පොඩි කරගත්ත මාළු ටික තමයි මේ. අලත් ලුණුයි කහයි එකතු කරලා තම්බලා පොඩි කරගත්තා. ඊළඟට අවශ්‍ය වෙන දේවල් ටික ලං කරගෙන ලොකු භාජනයකට මේ විදිහට අල ටික එකතු කරගන්නවා. ඊට පස්සේ පොඩි කරගත්ත මාළු ටිකත් එකතු කරනවා. ඊළඟට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කරගෙන කෑලි මිරිස් ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මේ විදිහට හොඳට අතින් කලවම් කරගත්තා. මෙතනදී රස බලලා ලුණු සහ ගම්මිරිස් ටිකක් තව එකතු කරගත්තා. ආයෙත් මේ විදියට හොඳට කලවම් කරගත්තා. ඇත්තටම මේ මිශ්‍රණයෙන් ලොකු කට්ලට් 110ක් විතර හදාගන්න පුළුවන් වුණා. දැන් කලවම් වුණා ඇති. ඊළඟට මේ මිශ්‍රණය පැත්තකින් තියලා ටෙම්පරාදුවට අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ලොකු පෑන් එකක් ලිපේ තියලා ඔලිව තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඊළඟට අබ ඇට ස්වල්පයක් සහ සූදුරු ඇට ස්වල්පයකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ කපාගත්ත ලුණු ටිකත් එකතු කරනවා. ලුණු ටිකක් මැලවීගෙන එනකොට ඉඟුරු සහ සුදු ලුණු එකතු කරනවා. ඊළඟට පොඩියට කපාගත්ත කරපිංච සහ අමු මිරිසු එකතු කරනවා. දැන් මේ සේරම මේ විදියට හොඳට මැලවෙන තුරු ලිපේ තියාගෙන කලවම් කරගන්න ඕන. ඊට පස්සේ
අපේ මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. ඊළඟට හොඳින් කලවම් කරගන්නයි තියෙන්නේ. ඊළඟට අපේ මිශ්‍රණය මේ විදිහට එක දිගටම හොඳින් කලවම් කරගන්න ඕන. දැන් අපේ මිශ්‍රණය හොඳින් මැලවිලයි තියෙන්නේ. දැන් ලිපෙන් බාලා නිවෙන්නට පැත්තකින් තියෙනවා. නිවුණට පස්සේ මේ විදිහට මිශ්‍රණයෙන් ටික ටික අරගෙන කට්ලට් වලට බෝල හදා ගන්න ඕන. ඒ විදිහට හදාගත්ත කට්ලට් බෝල ටික තමයි මේ. ඊට පස්සේ එකින් එක අරගෙන මේ විදිහට පාන් පිටිවල දවට ගත්තා. ඊට පස්සේ බිත්තර සාරු වල දාලා ආයේ පාන් කුඩු වල දවට ගත්තා. එකපාරක් බිත්තර සාරු වල දාලා පාන් කුඩු වල දවට ගත්ත හැම කට්ලට් එකක්ම දෙවෙනි වතාවටත් ඒ විදිහටම ආයෙත් බිත්තර සාරු වල දාලා පාන් කුඩු වල දවට ගත්තා. මේ විදිහට හදාගත්ත කට්ලට් ටික ඔක්කොම ෆ්‍රිජ් එකේ දාලා තියලා පැය 3කට විතර පස්සේ තමයි එළියට අරන් බැදගත්තේ. සාමාන්‍ය ගින්දරේ තෙල් එක ලිපේ තියලා කට්ලට් එක එක දාලා රන්වන් පාට වෙනතුරු බැදගත්තා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. Life Unlimited with the YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. දැන් අපේ කට්ලට් ටික බෙදලා ඉවරයි. රස බලන්නයි තියෙන්නේ. මේ වීඩියෝ එක නැරඹු ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.